අපේ සතුට තියෙන්නේ අපි ළඟමයි. ඔය කතාව අපි කොච්චර අහලා තිබ්බත් මේ කියන සතුට අපි ළඟින්ම හොයාගන්නේ කොහොමද කියන එක ඔයා කොහෙද හරි අහලා තියෙනවද? එහෙම ටෙක්නික් එකක් ඇත්තටම තියනවද? එහෙම පුළුවන්ද? සතුට අපි ළඟින්ම හොයාගන්න මොනවද බං කරන්න ඕන? ඉතින් අන්න ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් gratitude කියන වචනේ සිංහල තේරුම තමයි කෘතඥ වෙනවා එහෙම නැත්නම් ස්තුතිවන්ත වෙනවා. ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා නේද කෘතඥ වුණා කියලා කෙනෙක්ට දෙයකට කෘතඥ වුණා කියලා සතුට කොහොමද මට හම්බ වෙන්නේ කියලා. අන්න ඒ කොහොමද කියන එකත් මේ වීඩියෝ එකේ අන්තිමට මම කතා කරනවා. ඉතින් මම හිතුවා මේ ගැන කතා කරන්න පටන් ගන්න gratitude journaling හරිම නැත්නම් gratitude practice එකක් විදිහට කරලා කොහොමද මොනවද අපිට හම්බ වෙන benefits කියලා. ඊට පස්සේ step by step මම ඔයාලට explain කරන්නම් කොහොමද gratitude journaling කරන්න පටන් ගන්න gratitude journaling කරන හරිම විදිහ. ඉතින් මම ඔය කියන benefits එකක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ gratitude journaling කියන එක හරි විදිහට කරේ නැත්තම්. ඉතින් ඒ කොහොමද කියලා මම step 5කින් විතර ඔයාලට explain කරන්න. ඊට පස්සේ අන්තිමේට ඔයාලට මම මේ කියන දේ ඇත්තටම වෙන්නේ කොහොමද? අපිට සතුට හම්බෙන්නේ කොහොමද කෘතඥ වීම හරහා කියන එක සිංහලෙන් කිව්වොත් මම එක්ස්ප්ලেইন කරනවා ඊට පස්සේ. ඉතින් ඔයා අන්තිම වෙනකම් වීඩියෝ එක බැලුවොත් බෝනස් පොයින්ට් එකක් තියෙනවා සහ ඔයාලගෙත් එක්ක එකතු වෙලා මම පුංචි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ ගැන ඔක්කොම විස්තර මේ වීඩියෝ එක අන්තිම වෙනකම් ඔයා බැලුවොත් ඔයාලා දැනගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා ඉන්නම් මම කවුද කියලා. මම ප්‍රබුද්ධිකා වික්‍රමතිලක මම දැනට ස්මෝල් බිස්නස් එකක් කරගෙන යනවා කිකී කියලා ඕගනයිස් ටෝට් බෑග් තමයි මම මේන්ලිම සෙල් කරන්නේ. ඉතින් ඔයා ඕගනයිස් විදිහට ඉන්න කැමති නම් බෑග් එක පිළිවෙලට තියාගෙන ඉන්න කැමති ගෑන් ළමෙක් නම් ඔයාට පුළුවන් www.kikiscott.com අපේ වෙබ්සයිට් එක පැත්තට යන්න. ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ බෑග් කලෙක්ෂන් එකට ඔයාලා කැමති නම් මට කියන්න. මම හරිම ආසයි මගේ බිස්නස් එකට කවුරු හරි හොඳ කමෙන්ට්ස් දෙනවා. ඉතින් මේ බිස්නස් එක මගේ හස්බන්ඩ්ුයි දැනට අවුරුදු 3කට කලින් තමයි පටන් ගත්තේ. ඉතින් මම මේ කතාව ආයෙ කියන්නේ අද නම් ඉස්සෙල්ලාම ඔයා බලන්නේ ඔයාට දැනගන්න මම කවුද කියන එක ගැන. ඉතින් ඒ වගේම මේ YouTube channel එක පටන් ගත්තෙත් මමයි හස්බන්ඩ්ුයි එකතුලා. ඉතින් අපි දෙන්නගේ purpose එක තමයි කාට හරි එයාගේ ජීවිතේ එක සිටුේෂන් එකකදී හරි උදව්වක් වෙන්න පුංචි හරි සතුටක් එයාලගේ හිතට ගේන්න. ඉතින් ඒ හින්දා තමයි අපි දෙන්න කතා වෙලා මේ YouTube channel එක පටන් ගත්තේ. මොකද අපි කාලෙත් එක්ක තමයි අපි දන්න දේවල් එක්ස්පීරියන්ස් කරන්නේ. ඉතින් ඒ දේවල් මටත් හිතලා තියෙනවා නේ මම මේක කොහෙදි හරි කලින් අහලා තිබ්බනම් කියලා. ඉතින් එහෙම හිතෙන වෙලාවක් නොෙන්න ඔයාලට උදව්වක් වෙන තමයි අපි මේ channel එක පටන් ගත්තේ. අපි දන්න දේවල් ඔයාලත් එක්ක share කරනවා. ඉතින් ඒ වගේම ඔයාලටත් ඔයාලා දන්න දේවල්, ඔයාලගේ experience මේ හැම දෙයක්ම අපිත් එක්ක share කරගන්න පුළුවන්. අපි මේ හැම comment එකක්ම හරීම ආසාවෙන් තමයි කියවන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. gratitude journaling කරලා අපිට හම්බ වෙන benefits මොනවද? ඉතින් මේන්ලිම අපිට හම්බෙන ලොකු benefit එකක් තමයි අපේ mental health එකට gratitude journaling වලට හොඳ impact එකක් කරන්න පුළුවන්. මොකද මේකෙන් මේන්ලිම අපිට happy hormones හතරක් හම්බ වෙනවා. ඒ තමයි dopamine, oxytocin, serotonin, endorphin වගේ මේන්ලිම හැපි හෝමෝන්ස් හතරක් තියෙන. ඉතින් මේකෙන් හොඳ හැපි හෝමෝන්ස් බූස්ට් එකක් හම්බෙනවා මේ ග්‍රේට්ෆුල් වීම හරහා. ඉතින් ඒක කොහොමද ඒ දේවල් වෙන්නේ කොහොමද කියන එක තමයි මම අන්තිමට ඔයාලගෙත් එක කතා කරන්නේ. ඉතින් ඒ වගේම මේක මයින්ඩ්ෆුල් ඇක්ටිවිටි එකක්. මෙඩිටේෂන් කරනවා වගේම ඒ කියන්නේ මෙඩිටේෂන් කරද්දිත් වෙන්නේ අපි අපිත් එක්කම ප්‍රසන්ට් මූමන්ට් එකේ ඉන්නවා කියන එකනේ. ඉතින් gratitude journaling කරද්දිත් අන්න එහෙම ප්‍රසන්ට් මූමන්ට් එකේ ඉන්න ඔයාට ඔයත් එක්කම ඉන්න වෙලාවක් හම්බ වෙනවා. ඒ වගේම gratitude journaling වලට පුළුවන් ඔයාගේ self esteem එක වැඩි කරලා දෙන්න. ඒ කියන්නේ ඔයා grateful වෙන්න පටන් ගත්තාම ඔයාගේ ජීවිතේ තියෙන දේවල් වලට ඔයා ළඟ තියෙන දේවල් කොච්චර අමාරු කාලයක වුණත් ඔයාට පුළුවන් නම් ඔයාට හම්බෙලා තියෙන මේ ජීවිතේට ඉඳන් ඔයාට හම්බෙන කෑම එක ඉඳන් කොච්චර ඇත්තටම මීට අවුරුදු 10 ගානකට කලින් හැම කෑම වේලකටම අපිට සෑහෙන ෆයිට් කරන්න ඕනේ වුණා.
ඉතින් දැන් අපි සෑහෙන එන්න කන්වීනියන්ට් වෙලා තියෙන අපේ ජීවිතේ. ඉතින් මේ හැම දෙයකටම අපිට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් ලිමිට් එකක් නැහැ. කොටින්ම කියනවා නම් ඔයාගේ ෆෝන් එක ඔයාගේ ලැප් එක මේ ඕන දෙයකට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ජීවිතේ කොච්චර ටෙක්නොලොජි එකකිනුත් කොච්චර ලේසි කරනවද? ඉතින් ග්‍රැටිටියුඩ් ජර්නලින් වලට පුළුවන් ඔයාගේ සෙල්ෆ් එස්ටීම් එක ඉන්ක්‍රීස් කරන්න. ඒ කොහොමද? ඒ තමයි අපි ග්‍රේට්ෆුල් වෙනවා කියන්නේ අපි අපේ ජීවිතේ තියෙන දේවල් වලට අපිට හම්බෙලා තියෙන දේවල් වලට අපි ආශ්‍රය කරන අපේ ළඟම ඉන්න අපි ආදරය කරන අයට ස්තුතිවන්ත වෙන එකනේ. එතකොට අපි ළඟ තියෙන දේවල් දකින්න පටන් ගන්නවා. ඉතින් වෙනද ඔයා දැක්කේ නැති ඔයාට තියෙන දේවලුත් පේන්න පටන් ගනී. මේක ප්‍රැක්ටිස් එකක් විදිහට ඔයා ජීවිතේට එකතු කරගත්තා. ඉතින් මේකෙන් අපි වෙන අයත් එක්ක අපිට නැති දේවල් එක්ක අපි අපිව කම්පෙයාර් කරන එක අඩු වෙනවා. ඉතින් මේකෙන් ඔයාට ඔයා ගැනම තියෙන කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා ග්‍රැටිටියුඩ් ජර්නලින් වලින්. ඒ වගේම ග්‍රැටිටියුඩ් ජර්නලින් කරනකොට අපේ ස්ට්‍රෙස් හෝමෝන් ලෙවල් එක ඩික්‍රීස් කරනවා. ඉතින් එතකොට අපේ ස්ට්‍රෙස් එක අඩු කරලා දෙන්න පුළුවන් ග්‍රැටිටියුඩ් ජර්නලින් වලට. ඉතින් අපේ රිලේෂන්ෂිප්ස් ගත්තාම අපේ දෙමව්පියන්ගේ ඉඳන් පාර්ට්නර්ගේ ඉඳන් කා එක්ක උනත් කෝවර්කර්ස්ලා කා එක්ක උනත් තියෙන රිලේෂන්ෂිප් වලදී අපිට වැරදි අඩුපාඩු පේනවා වැඩි. මොකද අර අපි ටිකක් නෙගටිව් පැත්තට මම අර කියනවා වගේ ටිකක් බර වැඩි නිසා. ඉතින් අපි මේක ප්‍රැක්ටිස් එකක් විදිහට හැමදාම කරන්න පටන් ගත්තොත් අපිට පේන්න පටන් ගනි අපි ළඟ ඉන්න අය අපිට කොච්චර උදව් කරනවද? අපේ දේවල් කොච්චර එයාලා බෙයා කරගන්නවද කියන එක අපි දකින්න පටන් ගන්නවා. මොකද අපි ඒකට වෙනම වෙලාවක් වෙන් කරලා අපි ඒ ගැන හිතන නිසා. සාමාන්‍යයෙන් අපේ දැන් ලයිෆ් එක ගොඩාක් රෂ් එකේ යන්නේ. ඉතින් ඒ වෙලාවක ඉතින් අපිට ඇත්තටම හිතන්නවත් වෙලාවක් නැහැ අනිත් කෙනා අපිට කොච්චර උදව්වක් වෙනවද කියන එක සහ එයා අපිට කොච්චර වටිනවද කියන එක. ඊට පස්සේ ස්පිරිචුවලි බිලීෆ් එකක් තියෙනවා ග්‍රැටිටියුඩ් ජර්නලින්. එහෙම නැත්නම් ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් එකක් විදිහට හරි කරන කෙනෙක්ගේ ෆ්‍රීකුවන්සි ලෙවල් එක හොඳ විදිහට පොසිටිව්ලි ඉන්ක්‍රීස් වෙනවා කියලා. ඉතින් මේක මම ගොඩාක් ඩීප් කතා කරන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන මේක ගැන දන්න අය දන්නවා. ඉතින් මේ විදිහට පොසිටිව්ලි ඉන්ක්‍රීස් වෙන එකෙන් අපේ ලයිෆ් එකට පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. සහ අපි ජීවිතේ ලේසි වෙනවා. අපි කැමති දේවල් නිතර අහන්න දකින්න හම්බ වෙන අර පොසිටිව් එනර්ජි එකක් අපි වට කැරකෙනකොට අර දැනෙන්නේ අර කැරකෙනවා වගේ. එතකොට හොඳ මිනිස්සු අපේ ජීවිතයට එකතු වෙන අපේ එනර්ජි එකට ගැලපෙන. ඉතින් මේක අපේ නිතර කටවහරිත් කියනවනේ අර ගැලපෙන අය තමයි ඒකට හම්බෙන්නේ කියලා. අර එහෙම ගැලපෙන අය ඇත්තටම ඒකට හම්බෙන්නේ මෙන්න මේ ෆ්‍රීකවන්සි ලෙවල්ස් මැච් වෙන අය තමයි ඒකට එකතු වෙන්නේ අපි දන්නේ නැති වුණාට. මේක මට ඔයාලව කන්වින්ස් කරන්න හිතනවා සෑහෙන්න මම ඔක ගැන මට කියන්න දේවල් තියෙනවා. ඒකට මේ වීඩියෝ එක මම කියන්නේ නැහැ. So ඩොට් එකක් තියන්න ඒකට මොකද නැත්තම් මම ඕක ගැන කතා කරන්න පටන් ගත්තොත් අද ජර්නලින් ගැන කතා කරන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේම ග්‍රැටිටියුඩ් ජර්නලින් ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් එකක් විදිහට කරත් ඔයාගේ නින්දේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඉතින් මේ ස්ලීප් ක්වොලිටි එක වැඩි වෙනකොට අපේ එනර්ජි ලෙවල් එක ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඕවරෝල් හෙල්ත් එක හොඳ විදිහට ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් මේ බෙනිෆිට් ටික ඇත්තටම සයින්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙන්නේ කැලිෆෝනියා යුනිවර්සිටි එකකින් මේ රිසර්ච් එකට ඩොලර් මිලියන 5.6ක් වැය කරලා තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ දවස් 30ක් පුරා. ඉතින් ඒ රිසර්ච් එකෙන් හොයාගත්ත බෙනිෆිට්ස් තමයි මේ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි බෙනිෆිට්ස්. ඉතින් මෙච්චර බෙනිෆිට්ස් තියෙන ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන්නේ කොහොමද? මේක පටන් ගන්නෙ කොහොමද කියන එක ගැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඉතින් මෙච්චර මේ බෙනිෆිට්ස් ගොඩාක් තියෙන මේ ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන්නේ කොහොමද කියලා මම ස්ටෙප් 5කින් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේක දවසක් කරලා දවසක් කරන්නේ නැතුව ඉඳලා අර කැඩි කැඩි කරලා බෙනිෆිට් එකක් නෑ ඇත්තටම ලොකුවට. ස්ටිල් ඔයාට එදා දවසේ යම්කිසි වෙනසක් දැනෙනවා. ඉතින් මටත් එහෙම වෙන දවස් තියෙනවා කොච්චර කරත් අපිට එක දිගට කරනවායි කියලා හිතුවට කරගෙන යන්න අමාරු වෙන්න පුළුවන්. මොකද අපි එක එක දවස් එක එක විදිහයි. ඉතින් වැදගත්ම දේ එක ළඟ දවස් දෙකකට වඩා ඔයාට මේක මිස් වෙන්න දෙන්න එපා.
හරි. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි මේ විදිහට අර මිස් වෙන්නේ නැති වෙන්න දිගටම කරගෙන යන්න ඔයාට පුළුවන් මේකට ස්පෙસિෆික් ටයිම් එකක් සහ තැනක් යොදා ගන්න. ඉතින් තැන ගැන කතා කරොත් නිදහස් ඔයාට ටිකක් තනියම ඉන්න පුළුවන්. නිදහස් වෙලාවක් හොයාගන්න. උදේ හරි රෑ හරි. උදේ නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාට උදේ ලස්සන ෆීලිංගස් හොඳ ෆීලිංගස් ටිකක් එක පටන් ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙලාව ෆෝන් එකේ රිමයින්ඩ් එකක් දාගන්න. ඉතින් මේ වෙලාව ඔයාට අනිවාර්යයෙන්ම වෙන වැඩකට යන්නේ නැතුව මේ වැඩේට වෙන් කරන්න පුළුවන් ෆ්‍රී වෙලාවක් කරගන්න. ඒක හැමදාම. ඒ කියන්නේ හැමදාම බැරි වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් දවස්වල ඔයාට මේ වෙලාව මේ වැඩේටම වෙන් කරන්න පුළුවන් වෙලාවක් කරගන්න. ඉතින් ඔයා අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් දවසට විනාඩි 5ක් මේකට වෙන් කරන්න. ඉතින් ටික ටික මේ කාලය වැඩි කරගන්න ඔයා කැමති විදිහකට. මේක ගොඩාක් සිම්පල් වෙන්න තමයි ඕනේ. ස්ටිල් ඔයා ටිකක් බිසි කෙනෙක් නම් ඔයාට ටිකක් මේක මගහැරෙන ගතිය වැඩි නම් ඒත් බය වෙන්න එපා. සතියට උපරිම දවස් 3ක් 4ක් කරන්න try කරන්න. යම්කිසි benefit එකක් හම්බෙනවා සතියක්ම මගහැරෙනවට වඩා. ඉතින් ඉස්සෙල්ලාම පටන් ගන්න කෙනෙක්ට අර හැමදාම කරනවට වඩා මේ වගේ චූටි ගෝල් එකක් තියාගන්න සතියට දවස් 3ක් කරනවා කියලා. ඉතින් ඇත්තටම මේකේ benefits ඔයාලට හම්බ වෙද්දී ඔයාලට ඒක feel වෙද්දී ඇත්තට මේක ඔයාලට හැමදාම කරන්න ආස වෙයි. මටත් උනේ එහෙම තමයි. මමත් මේක මේ gratitude practice එක ඇත්තටම මම නිකන් මමත් මේ වගේ වීඩියෝ එකක් දැකලා ඒ ගැන ආසෙ හිතිලා මම ටෙස්ට් කරන්න තමයි ඇත්තටම ඉස්සෙල්ලාම කරේ. ඊට පස්සේ තමයි මම මේ වෙනස දැනුණායින් පස්සේ තමයි මම ඒ ගැන රිසර්ච් කරන්න පටන් ගත්තේ, හොයන්න පටන් ගත්තේ, ස්ටෝරීස් මේ කට්ටියගේ බලන්න ගත්තේ. ඊට පස්සේ තමයි මේක ඇත්තම ස්ටෝරි එක මොකද්ද, මේක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියන එක මට තේරුණේ. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලට පුළුවන් අලුතෙන්ම ඔයා පටන් ගන්න කෙරෙන සිම්පල් ජර්නලින් ප්‍රොම්ප්ට්ස් වලින් මේක පටන් ගන්න. ඉතින් gratitude journaling prompts ඔයාලට මම ෂෙයා කරන්නම් මගේ WhatsApp channel එකේ. link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් මේකෙන් මගේ WhatsApp channel එක follow කරන්න. මම ඔයාලට gratitude journaling prompts ඉස්සරහට ගොඩක් ෂෙයා කරන්නම්. ඊළඟට gratitude journaling කරනකොට ගොඩක් අයට මිස් වෙන සහ වැදගත්ම දේ තමයි be specific. ඒ කියන්නේ ඔයා ලියන දේ ගැන ස්පෙસિෆික් වෙන්න. ඒ කියන්නේ ඔයා නිකන් ලියන්න එපා. මම මේ දෙයට ස්තුතිවන්ත වෙනවා. කෘතඥ වෙනවා මේ දෙයට කියන එක විතරක් ලියන්න එපා. ඒක එක්ස්ප්ලেইন කරන්න මෙන්න මෙහෙම. ඔයා grateful වෙන දේ මොකක්ද? ඇයි ඔයා ඒ දේට ග්‍රේට්ෆුල් වෙන්නේ? ඒ දේ එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඔයාට කොහොමද ෆීල් වෙනවා? ඔයාට ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාට කවුරු හරි මලක් දෙනවා. හරිද? ඔයා දැන් ඔයාට ඒ මල දුන්නේ කෙනාට ස්තුතිවන්ත වෙනවා. ඇයි ඔයා එයාට ස්තුතිවන්ත වෙන්නේ? එයා ඔයාට ලස්සන මලක් දුන්න හින්දා. ඒ මල දුන්න නිසා ඔයාගේ දවස ලස්සන වුණාට සතුටු හිතුණා. ඔයා ඉම්පෝටන්ට් කියලා හිතුණා. ඔය වගේ ඔයාලට ෆීල් වෙන දේවල් ටිකක් තියෙනවනේ සහ අපිට ෆීල් වෙනවනේ සතුට. ඉතින් ඒ සතුට දැවුන හැටි එක්ස්ප්ලেইন කරන්න. ඒක තමයි සිම්ප්ලි කරන්න තියෙන්නේ. හැබැයි මේක ගොඩක් අයට මිස් වෙනවා. මොකද අර ස්තුතිවන්ත වෙනවා කියලා වචනෙන් විතරක් ලියලා නිකන් ඉන්න එපා. ඒක ස්පෙસિෆික් වෙන්න. ඉතින් ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි මේ වගේ ඔයා ලියනවනේ මෙන්න මේ දෙයට මෙන්න මේ නිසා මෙන්න මෙහෙම ස්තුතිවන්ත වෙනවා කියලා. ඉතින් එතකොට අමතක කරන්න එපා මේක ඔයාට දැනෙන විදිහ දිහා බලන්න. ඒ වෙලාවේදී ඔයා මේක දැන් මේකට මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. ඔයා හිතන්න ඇත්තටම ඔයා ඔයා ජීවිතේ ඔයාට හම්බෙනවට ආසම ගිෆ්ට් එක ඔයාට කවුරු හරි දුන්නොත් ඔයාට ඒක කොහොම දැනෙයිද? ඔයා එයාට කොච්චර ස්තුතිවන්ත වෙනවද? ඔයාට එයා ගැන කොච්චර ආදරේ හිතෙයිද? ඔයාට එයාව කොහොම ෆීල් වෙයිද? සහ එයා ඒ ගිෆ්ට් එක දෙන නිසා ඔයාට තේරෙනවා ඔයාව කොච්චර එයාට ඉම්පෝටන්ට්ද කියන ඉතින්. ඉම්පෝටන්ට්ද කියන එක. ඉතින් මේ දේවල් හැම දෙයක්ම ඔයාට ෆීල් වෙනවනේ. මේ හැම දෙයක්ම ඔයාට දැනෙනවා. ඒ දැනෙන දේවල් වචනෙන් ලියන්න. එච්චරයි. ඒක සිම්පල්. ඒක ලියන ගමන් ඒක ෆීල් කරන්න. ඒක ඔයාලට කොහොමද දැනෙන්නේ කියන එක දිහා බලාගෙන ඉන්න. ඒක අර මට මෙයා මලක් දුන්නා thank you එහෙම කියලා නිකන් ඉන්න එපා.
ඒක විඳින්න. ඒක කරගෙන යනකොට ඔයා අලුතෙන්ම කරන කෙනෙක් නම් මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි මම මේක ප්‍රැක්ටිස් එකක් විදිහට පටන් ගන්න කාලේ මට ඇත්තටම එහෙම ලොකු අමාරුවක් තිබ්බ කියලා මතක නැහැ. මම දන්නේ නැහැ. හැබැයි මේක මට අර දැනෙන ප්‍රමාණය කාලෙත් එක්ක වැඩි වුණා. මොනවටද ග්‍රේට්ෆුල් වෙන්නේ කියන ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න යන්නේ. මේක ඔයාට පුළුවන් හැමදාම ඔයාගේ ජීවිතේට හම්බෙලා තියෙන වටිනම දේවල් 3ක් අරගෙන ඒ දේවල් වලට ග්‍රේට්ෆුල් වෙන්න. ඉතින් මේක ලිමිට් එකක් නැහැ 3ක් කියලා. මම 3ක් කියලා කියන්නේ ඔයා අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් ඔයා 3කින් පටන් ගන්න. මේක ටික ටික වැඩි කරගන්න. උඩරිම 5ක් ඊට වඩා නිකන් 10ක විතර ලිස්ට් එකක් තියාගන්න එපා. මොකද ඒක අපේ ඔළුවටම වදයක්නේ නිකන් 10ක් කියන එකත්. ඉතින් ඉස්සෙල්ලාම 3ක් ඇති. ඊට වඩා වැඩි කරගන්න ඕනේ 3ක් හොඳටම ඇති. මේකට මම අර කිව්වනේ අර මේ රිසර්ච් එකක් ගැන. ඉතින් ඒ රිසර්ච් එකෙන් ප්‍රූව් වෙලා තියෙන දෙයක් 3ක් හොඳටම ඇති. ඉතින් මේක මම ඔයාලට කියන්නම් එක්සැම්පල් විදිහට කොහොමද ඔයා ග්‍රේට්ෆුල් වෙන දේවල් සිලෙක්ට් කරන්නේ කියලා. ඒක ඇත්තටම ඔයාට කන්වීනියන්ට් විදිහක් කරගන්න පුළුවන්. මේ දේවල් ඇත්තටම පුළුවන් ඔයාගේ දවස ඇතුළත වෙච්ච අහම්බෙන් වෙච්ච සිදුවීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයේ තියෙන දේවල් හරියට ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ දෙමව්පියෝ, ඊට පස්සේ ඔය වගේ ඔයාට වැදගත් කට්ටිය, ඊට පස්සේ ඔයාට ගයක් තියෙන එක, ඔය වගේ හැම දෙයකටම ඔයාට වැඩිපුරම සතුටු හිතෙන ඔයා ළඟ තියෙන දේවල් මොනවද කියලා හිතන්නේ. ඒකට ආයෙත් ඇඩ් කරගන්න පුළුවන්. දවසක් ගත්තාම ඒ දවස් ඇතුළත වෙච්ච හොඳ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකම ළඟ යන දේවලුත් නෙමෙයි. අර ඔයාගේ ජීවිතේ පැති කීපයක්ම අහුවෙන විදිහට ඔයාගේ මේ ග්‍රේට්ෆුල් වෙන ලිස්ට් එක හදාගන්න. ඉතින් මේක දවසින් දවස වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. එකම ටික වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ගත්තොත් මට හැමදාම තියෙන එකම 5. මොකද මම ග්‍රැටිටියුඩ් ජර්නලින් කරනවට වඩා මම කරන්නේ මේක ප්‍රැක්ටිස් එකක් විදිහට. මම ග්‍රැටිටියුඩ් ජර්නලිනුත් කරනවා. මම අර කලින් ජර්නල් එකේ කිව්වනේ මම ජර්නලින් ගැන වීඩියෝ එකේදී මම කිව්වනේ මම මේන්ලිම කරන්නේ ෆ්‍රී රයිටින් කියලා. ඉතින් මම මේන්ලිම ෆ්‍රී රයිටින් කරන්නේ. ඒ අතර ඒක මට කම්ෆර්ටබල් විදිහට මම මාව මේව කරගෙන නැහැ ග්‍රැටිටියුඩ් ජර්නලින්ම කරන්න ඕනේ කියලා එහෙම එකක්. මොකද මම ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට හැමදාම කරනවා. ඒ නිසා ඉතින් ඔයාටත් ඔයාට ලේසි කොයිකද කියන එක ඔයා සිලෙක්ට් කරගන්න. ඉතින් යානෝ මේක හිතින් හිතුවත් හොඳයි. හිතින් හිතලා ඔයා විශ් කරත් ඔයා ඒක ඔයාට ෆීල් කරන්න පුළුවන් හම්බෙන බෙනිෆිට්ස් ඒ විදිහම තමයි. ඔයා ලියද්දි ඒත් එහෙමයි මම අහලා තියෙන විදිහට මට මේක හරියට මතක නෑ. මට මතකයි මම අර කියවනේ මම රිසර්ච් කරා කියලා දැන් ගොඩක් කල්. ඉතින් මට මතකයි කාලෙකට කලින් මම හැව්වා කියලා මේ ලියනකොට පවර්ෆුල්නස් එක වැඩි. මොකද ලියනකොට අපි අතෙන් ලියනවා, ඒක දකිනවා, අපි හිතනවා. එහෙමනේ අපි හිතද්දි හිතනවා විතරනේ. ඉතින් ඒ නිසා ලියන එක පවර්ෆුල් වැඩි කියලා මම අහලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි සිම්ප්ලි ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන්නේ කොහොමද කියන එක සහ මේක ප්‍රැක්ටිස් එකක් විදිහට ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේක ඇත්තටම ලොකු අමාරු දෙයක් නෙමෙයි. හරි සිම්පල් දෙයක්. ඉතින් මේක අපිට අමුතු දෙයක්කුත් නෙමෙයි. අමුතු දෙයක්කුත් නෙවෙයි. මොකද අහලා තියනවා නේද? ඉස්සර මිනිස්සු ගස්ගල් වලට වැන්දා, ඉරට වැන්දා, වැස්සට වැන්දා, වැහි දෙයියෝ කියලා එහෙම අහලා තියනවා නේද? ඉස්සරේ පරණ මිනිස්සු එයාලා හරියට නේචර් එකත් එක්ක කනෙක්ට් වෙලා හිටියේ. එයාලට දැන් වගේ මෙහෙම පිටි හතරකින් කොටුන ගයක් ඇතුළේ නෙමෙයි එයාලා හිටියේ පරිසරයත් එක්ක. ඉතින් ඒ හින්දා එයාලා හරිම ඉන්ටර් කනෙක්ටඩ් මේ නේචර් එකත් එක්ක. ඉතින් ඒ හින්දා එයාලා ඒ දේවල් වලට හරිම ග්‍රේට්ෆුල්. එයාලා දන්නවා එයාලට වැස්ස හරියට හම්බුනේ නැත්තම් පැවැත්මක් නැහැ. ඉර පෑයුවේ නැත්තම් පැවැත්මක් නැහැ. මොකද එයාලට ඒ දවස්වල මේ ලයිට් එකක් මෙහෙම ස්විච් එකක් දාලා පත්තු කරගන්න විදිහක් තිබ්බේ නැහනේ. ඉතින් ඒ වගේ එයාලා හැම දෙයකටම සෑහෙන ග්‍රේට්ෆුල් වුණේ ඒ නිසා. ඒ ග්‍රේට්ෆුල් වෙන විදිහක් විදිහට තමයි එයාලා ගස් ගල් වලට වැන්ද. ඉතින් ඒක තමයි හරි. මම දැකලා තියෙනවා සමහර තැන්වල ඉස්සර මිනිස්සු ගස් ගල් වලට වැන්ද කියන එක නිකන් හරි අපහාසාත්මක විදිහට තමයි මිනිස්සු දකින්නේ කියලා. මට එහෙම ඇහිලා තියෙනවා. හැබැයි ඇත්තටම අපි මේ දේවල් වලට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එන්න අපිට අමතක වීගෙන යන අපිත් මේ පරිසරයේ කොටසක්, මේ විශ්වයේ කොටසක්. අපි මේ පුංචි මෙන්න මෙච්චරයි. මෙච්චරකුත් නැහැ. එච්චර පුංචි.
කියන එක අපිට අමතක වෙනවා. අපි නිසා මේ ලෝකේ පවතිනවා වගේ දෙයක් තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒ මොකද මේ ටෙක්නොලොජි එකත් එක්ක යද්දී අපි නේචර් එකෙන් ඈත් වෙන්න අපි ඒ විදිහට අපි හිතන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි gratitude journaling අපේ ලයිෆ් එකේ පාර්ට් එකක්, පුරුද්දක්, ඩේලි හැබිට් එකක් විදිහට සහ අපිට හොඳ විදිහට ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් විදිහට ඒ විදිහ පුරුද්දක් විදිහට ජීවිතේට එකතු කරගන්න. හරි. ඉතින් අපි දැන් කතා කරමු මම අර කිව්වනේ මේ gratitude journaling වලින් අපිට හම්බෙන මේ benefits ටික කොහොමද හම්බෙන්නේ, ඒක පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියන එක මම කතා කරනවා කියලා. ඉතින් දැන් අපි ඒ ගැන කතා කරමු. මිනිස්සු ගත්තාම අපිට emotions තියෙනවානේ. සතුට, දුක, මේ හැම එකක්ම emotions නේ. ඉතින් මේ emotions අපිට දැනෙන්නේ හැම වෙලෙම බාහිරින් අපිට වෙන දෙයක් නිසා. අපිට සතුටු හිතෙන්නේ කවුරු හරි සතුටු හිතෙන දෙයක් කරාම. දුක හිතෙන්න පුළුවන් අපිට වෙච්ච දෙයක්, ඔය වගේ ඉන්සිඩන්ට් එකක් නිසා. හැබැයි මේක ඇත්තටම අපිට ෆීල් වෙනවානේ. සතුට කියන එක අපිට දැනෙනවා. දුක කියන එක අපිට දැනෙනවා. ඒ දැනෙන්නේ කොහොමද? ඒ දැනෙන්නේ අපේ ඇඟ ඇතුළේ තියෙන හෝමෝන්ස් වලින්. ඉතින් අපි කියනවනේ අපිට දුක දැනෙනවා. අපිට සතුට දැනෙනවා. කියන්නේ සතුට කියන එක අපිට ඇතුලෙන් දැනෙනවා. අපි දැන් සතුටින් ඉන්නේ කියන එක අපි දන්නවනේ. ඒක ෆීල් වෙන දෙයක්. ඉතින් ඒ වගේ අපේ සතුට දුක මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් වෙන්නේ අපේ හෝමෝන්ස් වලින්. ඉතින් මම අර කලින් වීඩියෝ එකේදීත් කතා කරා වගේ අපිට සතුට හම්බෙන්නේ අපේ සතුට හෝමෝන හැපි හෝමෝන්ස් මේන්ලිම 4ක් තියෙනවා. ඩොපමින්, ඔක්සිටොසින්, සෙරොටොනින්, එන්ඩෝස්පින් වගේ මේන්ලිම හැපි හෝමෝන්ස් 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේ හෝමෝන්ස් තමයි අපේ සතුට කියන එක කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් මේ සතුට අපිට ගන්න කොහොමද gratitude journaling helpful වෙන්නේ? ඉතින් අපි දෙයකට grateful වෙනකොට, කෘතඥ වෙනකොට මෙන්න මේ happy hormones ස්‍රාවය වෙන ප්‍රමාණය වැඩි වෙනවා අපෙන්. ඉතින් අන්න මේන්ලිම ඩොපමීන්. ඉතින් ඩොපමීන් කියන්නේ අපේ සතුට කන්ට්‍රෝල් කරන ප්‍රධානම දේ. ඉතින් මේ ඩොපමීන් කියන එක අපිට හොඳ විදිහට ගන්නත් පුළුවන්, නරක විදිහට ගන්නත් පුළුවන්. හොඳ විදිහට ගත්තොත් ඒක අපේ ලයිෆ් එකට බලපාන විදිය හොඳයි. ඒ කියන්නේ අපිට ඒක හොඳ විදිහට අපේ ජීවිතේට බලපානවා. අපි නරක විදිහට කියන්නේ හරිය නිකන් ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක, එහෙම නැත්නම් ඇල්කොහොල්, ඔය වගේ නරක හැබිට්ස් වලින් නම් අපි ඩොපමීන් ගන්නෙ. ඒක తాවකාලිකයි. සහ දීර්ඝ කාලීනව අපි ඒකට පුරුද්දක් විදිහට කරගෙන යද්දී හම්බ වෙන බෙනිෆිට්ස් ඇත්තටම හොඳ ඒවා නෙමෙයි. හැබැයි මේ විදිහට හොඳ විදිහට අපිට ඩොපමීන් හම්බ වෙන පුරුද්දක් අපි හැම දිගටම කරගෙන ගියොත් අපිට හම්බෙන බෙනිෆිට්ස් ඔය කලින් හැවුවනේ අන්න ඒ වගේ හොඳ බෙනිෆිට්ස් සහ ජීවිතේට සෑහෙන පොසිටිව් හොඳ ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්. ඔයා අද ඉන්න තැන ඉඳන් ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එකට යන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන් මේ gratitude journaling. එහෙම නැත්නම් ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට කරත් මෙන්න මේ දේ ගොඩාක් ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දෙයක් වෙන්නේ අන්න ඒකයි. ඉතින් ඔයා දෙයකට කෘතඥ වෙනකොට ඔයාට හම්බ වෙන ඩොපමීන් ලෙවල් එක වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි සිම්ප්ලි කිව්වොත් සතුට වැඩි වෙන්නේ. ඉතින් ඔයා උදේම ඔයාට තියෙන දේවල් වලට ඔයා ග්‍රේට්ෆුල් වෙනවා. ඔයාට තියෙන දේවල් වලින් ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් ඔයාට හොඳ ඩොපමීන් බූස්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ දවස ලස්සන වෙනවා. ඒක වෙනස්ම ලස්සනක්. ඒක මම නම් විඳලා තියෙනවා. ඒක මැජික් එකක්. ඒක මට කියන්නේ ඒක ඇවිල්ලා වචනේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම YouTube වීඩියෝ එකකින් මට ඒක කියන්න බෑ කොහොමද ඒක දැනෙන්නේ කියන. ඒක ඔයා ෆීල් කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒකට එන පාත් එක තමයි මම ඔයාලට මෙච්චර වෙලා මෙහෙම විස්තර කරගෙන ආවේ. ඉතින් එතනට යන්නේක ඔයාගේ වැඩක්. මම අර කිව්ව ස්ටෙප්ස් ටික මම අර කිව්ව විදිහ හරියට ෆලෝ කරොත් ඔයාටත් මම මේ කියන සතුට මොකද්ද කියන එක දැනෙයි. ඉතින් මට නම් මේක හොඳටම දැනලා තියෙන අවස්ථාවක් තමයි මම ස්ට්‍රෙස්ම වෙලා අවුලෙන්ම ඉන්න දවසක මම මේ ග්‍රේට්ෆුල් වෙන මගේ ලිස්ට් එක ගත්තොත් ඒකේ දේවල් දිහා බලලා මම සතුටු වුණොත් ඒ දේවල් වලට ග්‍රේට්ෆුල් වුණොත් මගේ මූඩ් එක මාරු විදිහට වෙනස් වෙලා තියෙනවා. අඬා හිටපු මාව නිකන් hina වෙලා නිකන් දුක කියන නාමයක් නැතිව ඒ දවසෙම සාමාන්‍ය අපිට දුක හිතුනොත් අපිට ඒක වෙනසක් වෙන්න ටිකක් දවස් යනවා ටිකක් වෙලාවක් යනවනේ.
එහෙම නැත්නම් මොනවා හරි නිකන් සතුටුම හිතන දෙයක් වෙන්න ඕනනේ. ඉතින් එහෙම නැතුව අපිට මේක ප්‍රැක්ටිස් එකක් විදිහට ජීවිතේට එකතු කරගත්තොත් අපේ දවස සතුටින් තියාගන්න පුළුවන්. ඉතින් හැමදාම මේක මේන්ටේන් කරගන්න පුළුවන් වුණත් හැමදාම මේ සතුට එක විදිහටම ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයා ගෑල් ළමයි නම් චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපේට 28 days cycle එකක් තියෙනවා. ඉතින් මේ cycle එක තැනක් වෙනවා. අපි මෙන්න මෙච්චර විතර හෝමෝන් හයිප් එකක ඉඳලා මෙන්න මෙච්චර විතර ඩ්‍රොප් එකක් තියෙනවා අපේ. අන්න ඒ ඩ්‍රොප් එකේදී මට දැනලා තියෙන්නේ මම දන්නේ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මගේ මූඩ් එක අන්න ඒ දවස් වලට නම් කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මම මොනවා කරත් ඒ ඉදාට මට ආයෙ හොස්සලගින් මැස්ස යන්න බෑ. ඒක හැටි. මං හිතනවා ඔයාලටත් ඒ වෙනස දැනෙනවා ඇති කියලා. ඉතින් ඒ ගැන මම ඉස්සරහට කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන. ඒක දැනගෙන ඉන්නේ ගොඩක් වටිනා ගෑල් ළමයි විදියට සහ පිරිමි ළමයි වුණත් ඒක දැනගෙන ඉන්න ඕනේ. ඇයි මේ මගෙත් එක්ක ඉන්න මිනිස්සයා එකපාරටම යක්ෂයෙක් වෙන්නේ කියන එක තේරුම් ගන්න. මෙන්න මේ 28 days වල තියෙන කතන්දරේ ගෑල් ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් දැනගෙන ඉන්න ඕනේ. ඒ හින්දා මම ඒ ගැන මන් දන්න දේවල් කතා කරන්න හිතාගෙන ඉන්නවා. හරි. අන්න මං හිතනවා මං අර කිව්ව ග්‍රේට්ෆුල් වෙන එකෙන් කෘතඥ වෙන එකෙන් අපිට කොහොමද සතුට හම්බෙන්නේ කියන එක ඔයාලට මං කිව්ව ටිකෙන් තේරුණා කියලා. මොනවා හරි තේරුන්නේ නැත්නම් අපහැදිලා තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඒ ගැන කතා කරනවා. මොකද මම මේ මට පුළුවන් උපරිම මම ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරේ. ඉතින් මේක ඔයාලට ඕල්රෙඩි දැනিলা ඇති. ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් මගෙත් එක්ක ෂෙයා කරගන්න මම හරිම ආසයි. මම ඔයාලගෙත් එක්ක ෂෙයා කරගන්න දෙයකින් ඔයාලට හම්බ වෙන බෙනිෆිට්ස් දැනගන්න. ඉතින් මගේ ජර්නලින් වීඩියෝ එකකටත් ඔයාලගේ කමෙන්ට්ස් ගොඩාක් ඇවිත් තිබ්බා. ඔයාලා ඒ වීඩියෝ එක බලලා අලුතෙන් පටන් ගත්තා. ඒක කොහොමද ෆීල් වෙන්නේ කියන එක. ඉතින් මට මාර සතුටුයි ඒ කමෙන්ට්ස් වලට. මට ඒක ඇත්තටම මම හැම වීඩියෝ එකම කියනවා වගේ මට එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ ඒ සතුට කොහොමද කියලා. ඉතින් ඒ වගේ සතුටක් ඔයාලා මට දෙන එකට මම ඔයාලා හැමෝටම ග්‍රේට්ෆුල් වෙනවා. මගේ වීඩියෝස් බලනවට, කමෙන්ට් කරනවට, මාව සබ්ස්ක්‍රයිබ් කරනවට ස්පෙෂලි මොකද එතකොට තමයි මම දන්නේ මට ගොඩාක් කැමති කට්ටිය කවුද ඉන්නේ කියන එක. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරනවට මේ හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මම ඔයාලට හැමදාම ග්‍රේට්ෆුල් වෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. දැන් ඔන්න වීඩියෝ එකේ අන්තිමේට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ බෝනස් පොයින්ට් එක මොකක්ද කියලා තමයි මම කියන්න හදන්නේ. ඔයා දැන් ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන්න පටන් ගන්නවානේ. ඉතින් එහෙම පුරුද්දක් විදිහට පටන් ගත්තාම ඔයාලට සමහර විට මේක සමහර අපේ ජීවිතේ දවස් එක විදිහට අපිට හදිස්සියේ කොහේ හරි යන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ම හරි වැඩක් වැටිලා අදාළ වෙලාවට හරි දවස ඇතුළත හරි අපිට අපේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක මේන්ටේන් කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම වෙලාවට ඒ ගැන වොරි වෙන්න එපා. ඒකට ඔයාට පුළුවන් ඔයා ග්‍රේට්ෆුල් වෙන දේවල් බස් එකේ යන ගමන් වුණත්, පාරේ ඇවිදගෙන යන ගමන් වුණත්, කෑම එක කන ගමන් වුණත් ග්‍රේට්ෆුල් වෙන්න ඔයාගේ ඒ දේවල් වලට. මේ ග්‍රේට්ෆුල් වෙන එකට හරි විදිහක් හරි වැරදි විදිහක් හරි නැහැ. සහ මෙන්න මේවට විතරයි ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. මෙන්න මේවට තහනම් එහෙම මුකුත් නැහැ. ඉතින් ඔයාගේ දවසේ ඇතුළත ඕනම වෙලාවක ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් ඕනම දෙයකට. ඉතින් වැදගත්ම දේ අර විදිහට ඇත්තටම මේ ඔයා ග්‍රේට්ෆුල් වෙන දෙයට හදවතින්ම ග්‍රේට්ෆුල් වෙන්න. එතකොට තමයි ඔයාට අර මං කිව්ව බෙනිෆිට්ස් වැඩි වෙන්නේ. මොකද එතකොට තමයි ඔයාට හොඳ හෝමෝන් බූස්ට් එකක් වැඩි වෙන්නේ. ඔයාට සතුට ඒ කෘතඥ වෙන එක ඔයාට හොඳටම ෆීල් වෙනකොට. ඉතින් අන්න ඒක තමයි බෝනස් පොයින්ට් එක. හරි. ඊට පස්සේ මම කිව්වන ඔයාලගෙත් එක්ක එකතු වෙලා පුංචි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ තමයි මේක පුරුද්දක් විදිහට දවසට එකතු කරගන්න කැමති කෙනෙක්ට පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා මම 21 days gratitude journaling challenge එකක් කරනවා මගේ WhatsApp channel එකේ. ඉතින් මම description එකේ මගේ WhatsApp channel එකේ link එක දාලා තියෙනවා. ඒක follow කරන්න. එතකොට මේ දවස් 21 ඇතුළත මම ඔයාලගෙත් එක්ක share කරනවා journaling prompts දවසට එක ගානේ.
හොඳ ජර්නලින් ප්‍රොම්ප්ට්ස් ටිකක් මම දාන්නම්. ඉතින් මේකෙන් මම හිතනවා ඔයාලට මේ දවස් 21 ඉවර වෙනකොට ඔයාලා හරියට මේ දවස් 21 දී හරියටම වැඩේ කරොත් ඔයාලට මේක ඔයාලගේ ලයිෆ් එකේ අනිවාර්යයෙන්ම හොඳ පුරුද්දක් වෙලා තමයි නවතින්නේ. මොකද අපිට අලුතෙන් පුරුද්දක් අපේ ජීවිතේට එකතු කරගන්න අයිඩියල්ම දවස් ගන්න තමයි දවස් 21 කියන්නේ. ඉතින් අපිට දෙයක් එක දිගට දවස් 21ක් කරගෙන යන්න පුළුවන් නම් ඒක අපි දන්නේම නැතුව අපේ පුරුද්දක් විදිහට එකතු වෙනවා අපේ ජීවිතේට. ඉතින් අන්න හින්තම මම මේ 21 day challenge එක කරන්න හිතුවේ. ඉතින් මේකෙදි වෙලාවක් මම මේක ගොඩක් හිතාගෙන ඉන්නේ පෝස්ට් කරන්න උදේ වෙලාවේ. මොකද උදේ වෙලාව තමයි හොඳ නිසා. හැබැයි ඔයාගේ ෂෙඩියුල් ඔයාගේ ඩේලි රූටින් එක ගත්තොත් ඔයාට මේක උදේ වරුවේ දාගන්න අමාරු නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට රෑට මගේ චැලෙන්ජ් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. රෑ වගේ ෆ්‍රී ටයිම් එක. ඔයාට මේක ඕන වෙලාවක ඕපන් කරන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක දකිනකොට මම ඕල්රෙඩි චැලෙන්ජ් එක පටන් අරගෙන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක දවස ගානේ ඔයා එක එක ප්‍රොම්ප්ට් එක ඕපන් කරගෙන ඒක ඒ විදිහට පාටිසිපේට් කරන්න පුළුවන් මෙන්න මේ චැලෙන්ජ් එකට. බලමු. මගෙත් එක්ක එකතු වෙලා බලන්න කවුද දිරන්නේ කියලා අපි බලමු. මට හිතෙනවා මේක මගේ චැලෙන්ජ් එක සාර්ථක වෙයි කියලා. මේක හොඳ අයිඩියා එකක් කියලා හිතෙන. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න. අපි මේක කරලා බලමු. හරි. ඉතින් ඔන්න ওই ටික තමයි මට අද ඔයාලගෙත් එක්ක කතා කරන්න ඕනේ උනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතේ පුංචි හරි වෙනසක් කරන්න පුළුවන් වීඩියෝ එකක් වෙයි කියලා. ඔයාලා මේක හරියට ජීවිතේට වෙනස් කරගත්තොත්. ඉතින් already ඔයා gratitude journaling කරන කෙනෙක් නම් මෙන්න මේ මම කියපු experience එක ඔයාලට හම්බ වෙලා තියෙනවා නම් ඔයාගේ experience එක අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. මේක gratitude journaling කරන්න හිතන තව කෙනෙක්ට motivation එකක් වෙයි වගේම තව එක්කෙනෙක්ගේ හරි ජීවිතේට මේ ඔයාගේ comment එක උනත් positively impact වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා comment එකක් දාන්න. මමත් හරි ආසයි ඔයාලගේ comments බලන්න. ඉතින් ඔයාත් කැමති නම් තව කාට හරි උදව්වක් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයත් අපේ වීඩියෝ එකකින් එක පොයින්ට් එකක් හරි අරගෙන තියෙයි නම් අපිව subscribe කරලා support කරන්න. ඔයාලගේ උදව්ව අපිට ගොඩාක් වටිනවා. අද නම් ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක බලන්න. ඔයාලට පුළුවන් මම කලින් කරලා තියෙන journaling වීඩියෝ එකෙන් journaling ගැන හැම දෙයක්ම දැනගන්න. ඉතින් ඒකේ මම කතා කරලා තියෙනවා journaling types මොනවද කියන එක ගැන ගොඩාක්. ඉතින් ඒකෙන් ඔයාලට basic idea එකක් ගන්න පුළුවන්. ඔයාලට ගැළපෙන journaling method එක මොකක්ද කියන එක. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද ඔයාලගෙත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් පරිස්සමට ඉන්න.